තමන්ගේ ජාතියට විතරක් සංවේදී අමුමා අවුස්විච් වදකාගාරයට දාපු යුදෙව්වා. ඔව් පෝලන්තේ එතකොට ඕස්ට්‍රියාවෙන් එහෙම ගෙනල්ලා යුදෙව්වම දැම්මනේ. අර හිරෝහිතෝගේ පොල් පොට්ගේ මේ රාජ්‍යයන් වල හිටපු අර උගන්ඩාවේ හිටියා මින්ට බය ඒවා. ඒ කියන්නේ රටකට ජාතිවාදී ඕනද? රටකට ජාතිවාදී ඕන නෑ. එහෙම ජාතිවාදයක් අවශ්‍ය වෙන්නේ නෑ. මට කියන්නේ මෙහෙම සිංහල අම්මා කෙනෙක්ගේ, මුස්ලිම් අම්මා කෙනෙක්ගේ, දෙමළ අම්මා කෙනෙක්ගේ, බර්ග අම්මා කෙනෙක්ගේ එකම මොහොතේ ඉපදෙන දරුවෝ 4 දෙනෙක් අරගෙන ඇඳක් උඩ තියලා අපිට මොකද්ද මුගේ ජාතිය කියලා අඳුරගන්න කියලා. පුළුවන් ද අඳුරගන්න? බෑනේ. වකුගඩුවක් නැතුව ඉස්පිරිතාලේ ඉන්න මිනිස්සෙක් බද්ධ කරන්න වකුගඩුවක් හම්බ වෙනවා. සිංහල අන්තවාදී කෙනෙක්ට හම්බ වෙනවා. දෙමළ අන්තවාදී කෙනෙක්ගේ වකුගඩුව. එපා කියයි. මැරෙන්න ඕන මෙන්න තියයි එපා කියයි. නෑනේ. සමහර උතුරේ පල්ලි තියෙනවා. කුලහීන මිනිස්සුන්ට ඇතුළට එන්න බෑ. ඉස්සරහින් යද්දි සිරප්පු ගලවන් යන්න. කුලවත් එවුන් හම්බුනාම සරණ කැහපොටලේ ඉන්නෝ. බයිසිකල් වලින් බැහැලා යන්න. හරි. ඉහළ කුලේ උන්ට පහළ කුලේ උන්ට ආදරේ කරන්න බෑ. අදටත් ඉන්දියාවේ කොයිද කාශ්මීරයේ ආසන්න ප්‍රාන්තේ පංජාබේ වගේ ප්‍රදේශවල ඉහළ කුලවලේ පහළ කුලවලේ සමග ප්‍රේම සම්බන්ධතා එහෙම ඇති කරගෙන විවාහ වුණාම ඒ ගෙවල් වලින්ම එකතු වෙලා ඕම මරණ දාන අවස්ථා තියෙනවා ඉන්දියාවේ. මම මේ මෑතකදී අහුව කතාවක් ඒක සම්බන්ධයෙන් චිත්‍රපටයක් පවා ඉන්දියාවේ තියෙනවා. එක්තරා කුලවත් පිරිමි ළමේ අඩු කුලේ ගෑන ළමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා විශ්වවිද්‍යාලයක. ඔය විශ්වවිද්‍යාලය තුලදී කුල මල බලන්නේ නැහැ. සෙට් නම් හරි. ඒ අවුරුදු 4 එක තමයි. හරි. එතකොට ඒ දෙන්න ආදරය කරනවා. ඒ දෙන්න විවාහ වෙලා හොරෙන් ගිහිල්ලා යම් ස්ථානයක ජීවත් වෙනවා. අවසානයේ ගම් සභාව ඇතුලේ ගන්න තීරණය තමයි පිරිමි ළමයාගේ ගෙදර කට්ටිය 5 දෙනෙකුයි ගෑනු ළමයාගේ ගෙදර කට්ටිය 5 දෙනෙකුයි ගිහින් ගෑනු ළමයාගේ ගෙදරයි මරනවා. පිරිමි ළමයාගේ ගෙදරයි මරනවා. යකෝ තාත්තා පුතාව මරනවා මොකක් කරන්නද? කුලේ රැක ගන්න. කුල ගෞරවය රැක ගන්න. එහෙම ලෝකයක් වුණාද අපිට? ඔන්නේ ඔය ඉහළ කුලේ කියන්නේ උන් ලේ හිඟ වෙලාවක ලේ බැංකුවට ගියාම මට දෙන ලේ මොන කුලේ එකක්ද දන්නේ කියලා බල උන්ට ගැලපෙනවා නම් උගන්නවනේ. එහෙනම් ජාතිවාදය කියන්නේ දේශපාලකයන්ගේ ආයුධයක් විතර. තමන්ගේ ජාතියට විතරක් සංවේදී වූ අමුමාමු පුත්‍රයෙක්. තේරුණාද? ඔයාලට හිතෙනවා නම් මේක ජීවත් වෙන්න ඕන සිංහලෙව් විතරයි කියලා. ඔයාලා අමුමාමු. ඔයාලා හිතනවා නම් මේක ඉන්න ඕන දෙමළෙව් විතරයි කියලා. උණු අමුමාමු ගෝත්‍රිකයෝ කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේක ජීවත් වෙන්න ඕන මිනිස්සු කියලා. අන්න ඌ ගෝත්‍රික නොවන ශිෂ්ට මිනිස්සු. තේරුණාද? හරි එතෙන්ට ජාතිවාදයේ ආගම්වාදයේ ඉවර රටකට අවශ්‍ය දේවල් නෙමෙයි. හරි රයිට්. ඊගාව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භ වූයේ කිනම් රටකද? මොකද රට? ජර්මනිය. එඩ්මන්ඩ් බර්න්ස්ටයින් නායකයා. දෙකම හරනවා ලකුණු ගැටුම් සමතනයේ දීර්ඝකාලීන ක්‍රියාදාමයේකි. එයට අයත් වන අවස්ථා දෙකක් දක්වන්නේ. මොනවාද? වැළැක්වීම, ගැටුම් වැළැක්වීම, ගැටුම් නිරාකරණය, කළමනාකරණය, ඒවා දෙකක් ලියනවා.